ආයිබෝවන් වාසනාව. අපි මේ ඇවිල්ලා ඉන්නේ රුවන්පුරේ නොහොත් රත්නපුරේ කසල දියමන්ති ගබඩාවට. ඇත්තටම කසල කියන ගුවහම ගොඩාක් අය හිතන්නේ හරිම කරදරයක් කියලා. ඇත්තටම අපි ලංකාවේ කසල විප්ලවයේ හොඳින්ම කරන තැනක් තමයි කසල කැරැල්ල රත්නපුරේ ඝන කසල මධ්‍යස්ථානයේ ඉඳගෙන අපි මේ ඇටෝම ඔබට පෙන්වන්නේ ඔබට පුළුවන් ඔබේ ගෙදර කසල කුසල කරලා නිකසල රටක් හදන්න දායකත්වයේ දෙන ගමන්ම ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නය වන ගෝලීය උණුසුම් වීමට හේතු වෙන මීතේන් වායුව, කාබන් ඩයොක්සයිඩ් වායුව අඩු කරලා කසල ඊටාත්ම නිවර්දිව කළමනාකරණය කරලා කසල වලින් ඔබට පුළුවන් පෝෂණය හදාගන්න. පෝෂණය හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔබට පුළුවන් කසල සත්ව ආහාර සහ ශාක ආහාර වලට වෙන් කරගන්න ඔබට මේ පේන මැස්සගේ. මේ මැස්සට තමයි අපි කියන්නේ black soldier fly කියලා. එහෙම නැත්නම් දියමන්ති මැස්ස. ඇත්තටම මේ මැස්ස දියමන්තියක්. ඒ කොහොමද මේ මැස්ස දියමන්තියක් වෙන්නේ? ඇටවුමට මේ ඇටවුමේ නිර්මාණකරුවත් අපිත් එක්ක ඉන්නවා. ඔහු මේ ඇටවුම ලෝකේ ඇටවුම බවට පත් වෙලා තියෙනවා United Nation ආහාර සංවිධානයේ. මේ ඇටවුම වනිතාවන්ට තමන්ගේ ගෙදර තියෙන කසල කොහොමද කළමනාකරණය කරගන්නේ? ඉතාමත්ම අඩු වියදමකින් තමන්ගේ කසල කළමනාකරණය කරලා ස්වයං රැකියාවක් විදිහට ඔවුන්ට පුළුවන් වෙලා පුළුවන් මේ කසල වලින් ඔවුන්ගේ ශාක ආහාර විශේෂයෙන්ම ඔබට පුළුවන් ඔබගේ කුකුල් පැටවුන්ට කෑම නිෂ්පාදනය ඉතාමත්ම අඩු මුල්ලකට අඩු මුදලකට සහ ඉතාමත්ම සරලව මේ ඇටවුම එහෙම නැත්නම් මේ ගැජට් එක මේ ගැජමැටික් එකෙන් ඔබට පුළුවන් කසල නිකසල කරන්න. ඇත්තටම ඉතාමත්ම හොඳ ආදායමක් ඔබට ලබා ගන්න පුළුවන්. මේකට කරන්න තියෙන්නේ ඔබේ කසල, ඔබේ ගමේ කසල. අපි කියනවා මඩිගේ පඤ්ඤාසිංහ හාමුදුරුවෝ කියනවා මිනිසුන්ගේ මනස හදා මිනිස හදමු. මිනිස හදා ගම හදමු. ගම හදා රට හදමු කියලා. ඔබේ ගමේ කසල වනිතාවකට පුළුවන් ඕනම වනිතාවකට ගමේ කසල ටික එකතු කරලා මේ ඇටවුමට දාලා ඔබට පුළුවන් කසල වලින් හීල්, මීල්, ඩීල්, ඇපිල් එකක් කරන්න. ඒ ඇපිල් එක කරන්නේ කොහොමද කියලා මම කරන්න. ඔබට තියෙන්නේ මේ ඇටවුමට කසල දාන්න. කසල දැම්මහම ඉතුරු වැඩ ටික මේ ඇටවුමෙන් ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. ඒක වෙන්නේ කොහොමද? මෙතනට එන කසල ටික එක බැස්සෝ ටික මෙතනට එනවා. මෙතනට අපිට දාන්න තියෙන්නේ මේ සතුන්ගේ මේ කළු සතුන්. ඔවුන් දැම්මහම ඔවුන් කැමති අඳුරට. මේක තමයි අපි අඳුරු කාමරය. මේ කාමරයේ ඉන්න සතුන් පෝෂණය වෙලා ඔවුන් මැස්සෝ බවට පත් වුනහම ඔවුන් කැමති ආලෝකයට. ඔවුන් මෙතනින් ආලෝකය සොයාගෙන එනවා. ඊට පස්සේ ඔවුන් මේ ඇටවුමේ මැද තියෙන එකේ බිත්තර ස්ථාපනය කරනවා. ඒ බිත්තර වලින් අපිට නැවතත් පුළුවන් නැවතත් සතුන් හදාගන්න. එතකොට මෙතනට ඔබට දාන්න තියෙන්නේ කසල. මේකට වැඩිපුර ඉඳුල් ඕනම ඕගනික් කසල. මේකට දැම්මහම ඉතාමත්ම අඩු කාලයකින් මේ සතුන්ට පුළුවන් කසල සත්ව ආහාර සහ ශාක ආහාර බවට පත් කරන්න. ඇත්තටම අපේ රටේ ගොඩාක් කාන්තාවෝ ඉන්නවා ස්වයං රැකියාවක් කරගන්න කොහොමද කියලා දන්නේ නැහැ. ඔවුන්ට මේක ලොකු අස්වැසුමක්. ඔවුන්ට පුළුවන් තමන්ගේ ගෙදරම කුඩා ව්‍යාපාරයක් විදිහට කුකුල් පාලනය කරලා මේ කසල වලින් හොඳ බිත්තර ටිකක් අරගෙන හොඳින් තමන්ගේ කසල කර්මය කරලා තමන්ගේ ඩිපෙන්ඩන්සි එක ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට ආර්ථික සමෘද්ධිය ඇති කරගෙන රටට බරක් නැති මිනිහ ලෝකයේ සවි බල ගන්නන්න පුළුවන්. මේ ඇටවුමෙන් අපි කරන්නේ මහා පරිමාණ කසල පරිපාලනය නෙවෙයි මයික්‍රෝ ලෙවල් එකකින් කුඩා ව්‍යවසායකයන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට තමන්ගේ කසල සවි බල ගන්නවලා තමන්ගේ ආදායමින් තමන්ගේම දරුවන් තමන් නිවහල් රටක් හදන්න නිකසල රටක් හදන්න මේකෙන් පුළුවන්. මේක ඇටවුම ලබා ගැනීමට වැඩි විස්තර මේ පහත අංකයට කතා කරලා වැඩි විස්තර නොමිලේ ලබා ගන්න සිල්ලමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.